සුබ දවසක් වේවා මගේ රත්තරන් යාළුවෝ හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා හසියාට අයිරි ස්කයිවා බ්ලොග් සීරීස් එකේ 25 වෙනි දවසට. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි අද යමු මොකද්ද බලන්න යන chart pattern එක කියලා. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ අද අපි බලන්න යන්නේ Bearish Cup and Handle chart pattern එක කියන්නේ මොකද්ද කියලා. එහෙනම් යාළුවනේ ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. Bearish Cup and Handle chart pattern එක කියන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට කප් එකක් අනිත් පැත්ත ගහලා තියෙන chart pattern එකක්. හරිද? ඔන්න ඕකෙදි වෙන්නේ යාළුවනේ මෙන්න මේ මාකට් එක පල්ලෙහා ඉඳන් මෙන්න මේම කප් එකේ අනිත් පැත්තට ඇවිල්ලා කප් එක වැහිලා තියෙන දැන් උඩ යන්නේ නැහැ මෙන්න මේ විදිහට මෙන්න මේම කප් එකේ කන්සොලිඩේට් වෙනවා. ඔන්න ඕම කන්සොලිඩේට් වෙලා ෂේප් එකේ යනවා මේක හැන්ඩල් එකට. හැන්ඩල් එකට ගිහිල්ලා හැන්ඩල් එකෙන් මෙන්න මේ හරියම වගේ පොඩ්ඩක් ඩවුන් වෙලා අපව හැන්ඩල් එක ගාවට ඇවිල්ලා මෙන්න මේ විදියට පල්ලෙහාට මාකට් එක ඩවුන් වෙනවට තමයි යාළුවනේ Bearish Cup and Handle chart pattern එකෙන් ගන්න පුළුවන් ඉන්ෆෝමේෂන්. මෙන්න මේ වගේ කප් එක හැන්ඩල් එකෙන් පිටට යන ටිකේ මෙන්න මේ වගේ ලස්සන රීටෙස්ට් එකක් වෙනකම් බලාගෙන ඉන්න ඕන. අපි මෙන්න මේ හරියෙන් sell short opportunity එකක් try කරන්න. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ අදට මේ වීඩියෝ එක අවසానයි. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා හසියා ඩයිරිස් ස්කයිවාර් බ්ලොග් සීරීස් එකේ. එහෙනම් කට්ටක් කාලා ගේමක් ගහන්න බලාගෙන ඉන්න මගේ යාළුවෝ හැමෝම හෙටත් හම්බ වෙන බලාපොරොත්තු වෙන අපි ගිහින් එන්න. එහෙනම් ජය වේවා. බුදු සරණයි.